welcome to my YouTube channel. වෙසක් පොයට මොකද කළේ? දන්සල් කෑවද? පන්සල් ගියාද? සිල් ගත්තද? ඔයාලා මොකද කළේ? මම මොනවද කළේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඔයාලට මොකද හිතෙන්නේ බීම එක ගැන? රසයි. ඇත්තටමද? උදේම ගෙදර පහන හිම තියලා ඊට පස්සේ ටිකක් දවල් වෙනකොට පන්සල පැත්තට ගිහිල්ලා ඔන්න දන්සල් කන්න තමයි පටන් ගත්තේ. ඉතින් ඇත්තටම කිව්වොත් දවල් නම් අපිට කන්න දන්සල් බත්තන් හම්බුන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ්ගේ දන්සලෙන් බත් එකක් අරන් දුන්නා. ඉතින් ඇත්තටම නිලුම් කොලේ බත් එකක් ඕක අරන් ඇවිල්ලා ගෙදර කාලා ඊට පස්සේ අපිට වරක වගේක් හම්බුණා. ඒකත් කාලා මන් රස බීම එකක් හැදුවා. ඒකත් බීලා. බීම එක ගැන. රසයි. ඇත්තටමද? ලුණු වැඩිද? සීනි. කොහොමද? ඊට පස්සේ ටිකක් වෙලා ගෙදරට වෙලා ඉඳලා හවස් වරුවේ ආයෙම දන්සල් ගියා. ගොඩක්ම හම්බුනේ ඉතින් අයිස්ක්‍රීම් දන්සල් තමයි. සූප්, රොටි, පාන් ඔය වගේ කිනෝකී ගොඩාක් ಜಾති හම්බුණා. ඉතින් දන්සල් වලින් ඉතින් ඒව ඔක්කොම ඉතින් නොකා නොබී ඉන්න බෑනේ. ඉතින් දෙනකොට නේද කන්නනේ දෙන්නේ. අපි කාලා බීලා පෝලිම් බැලුවේ නෑ. පෝලිම් කියලා හිතුවේ නෑ. කාලා බීලා ඇවිල්ලා ලයිට්ස් දාලා ඇත්තටම අපි දන්සල් වැඳගෙන හැමම හස්බන්ඩ්ලයි ගෙදර ගියේ. ඊට පස්සේ ඉතින් එහෙ තමයි හිටියේ. දවසම එහෙ ඉඳලා හවස් වරුව ඊට පස්සේ අපි ගියා හවස අක්කයි අම්මයි හස්බන්ඩ්ුයි මමයි බබයි අපි ටික ගියා දන්සල් වඳින්න කූඩු බලන්න තොරන් බලන්න ওই ටික බලලා ආවයි තාත්තා ගියේ නැහැ තාත්තා ගෙදර හිටියා එයා යන්න බැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ගියේ අතුරුගිරිය පැත්තට. මොකද ගොඩගමින් මහරගම පැත්තට යන්න බෑ ට්‍රැෆික් එක තිබුණා. අතුරුගිරිය පැත්තෙන් ඒ ටික බලාගෙන ඉතින් රෑ වෙලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඉතින් ඊට පස්සේ පහුවෙනිදත් ආයේ ඒත් ඉතින් වෙසක්නේ දන්සල් එහෙම තියනවානේ. ඉතින් නැගිටලා ආයෙම දන්සල් නම් ඒ වටයක් ගිහිල්ලා ඇවිල්ලා දවාලේ චුට්ටක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට ඉතින් ඔන්න ආයෙ ඇහැරෙව්වා පාන් දන්සලක් තියනවා යන් කියලා. ඊට පස්සේ ඉතින් අපි ගියා කොහොම හරි පාන් දන්සලට පුදුම පොලිමක්. පොලිමේ ටිකක් වෙලා ඉන්නකොට චුටි බබාලා වඩාගෙන ඉන්න අයට එන්න කිව්වා ඉස්සරහට. මාත් දඩි පිටි කාලා බබාවත් උස්සගෙන දිව්වා ඉතින් ඉස්සරහට. ගිහලා ඉතින් කාලා ඒත් ඉතින් මට ලොකු කට්ටක්. මොකද ගෙදර කට්ටිය අනිත් අය කාලා එනකම් මං ඉන්න එපැයි. මං ඊට පස්සේ ඉතින් බබාවත් තියාගෙන ඒගොල්ලෝ කාලා එනකම් වරුවක් විතර හිටියා. ඉතින් ඉඳලා ආයෙත් අයිස්ක්‍රීම් දන්සල්ලා නම් කාලා බීලා ගෙදර ගිහිල්ලා ආයෙ හවස ලෑස්ති වෙලා අපි මහරගමට තමයි ගියේ. මහරගමට කෙලින්ම ගියා. ආයෙ නවත්තන්න නැතුව කොහෙවත් මහරගමට ගිහිල්ලා ආපස්සට එන ගමන් තමයි අපි වෙසක් බැලුවේ. දන්සල් නම් තිබුණා එදත් රෑත් ගොඩක්. නමුත් ඉතින් අපි ඒ වගේ නැවැත්තුවේ නැහැ. එදා අර මහන්සියත් නිසා. ඊට පස්සේ ඇවිල්ලා කෑම කඩේකින් කෑම කෑවා. ඒ කඩේ නම් නමවත් මන් දන්නේ නැහැ මොකද්ද කියලා. බඩගිනි නිසා ගිහිල්ලා කෑවා. ඉතින් ඔය චුටි වීඩියෝ ක්ලිප්ස් ටික මම ඇතුලේදී නම් ගත්තා. ඊට පස්සේ ඉතින් කාලා ආයෙම එතනින් එහාට තියෙන කූඩු තොරන් ඔය ටිකත් අපි හිමින් බලාගෙන ගෙදර ආවා. වෙසක් එකට ඔයාලා මොනවද කරේ කියලාත් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. කැමති නම් ෂෙයා පාරකුත් දීලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම අපි ඉස්සරහට තව වීඩියෝ අරන් එන්නම්. එතකොට එනකොට ඔයාලට මොන වගේ වීඩියෝස් වලට ඔයාලා කැමති කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් ඉන්නවනේ. ආදරේ හැමෝටම. පරිස්සමට ඉන්න. බයි බයි.